NS Food Journey YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි අද බලමු පොල් වතුරෙන් කොහොමද ලේසියෙන්ම පොල් පැණි හදාගන්නේ කියලා. අපිට මේ වැඩේට ඕන කරන්නේ පොල් වතුර සහ සීනි. මම මෙතන පොල් වතුර ලීටර 1 ප්‍රමාණයක් සහ සීනි ග්‍රෑම් 150ක ප්‍රමාණයක් අරන් තියෙනවා. ඔයාලා පොල් වතුර ගන්න ප්‍රමාණය අනුව සීනි ග්‍රෑම් ප්‍රමාණය වෙනස් කරගන්න. මුලින්ම මම කරන්නේ සීනි ටිකක් කැරමල් කරගන්න එක. ඒකට මේ වගේ පෑන් එකක් ලිපේ තියලා සීනි මේසැන්දි 1/2ක වගේ ප්‍රමාණයක් මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන ඒක හොඳට කැරමල් වෙන්න දෙනවා. අපිට පැණියගේ අවශ්‍ය පාට හදාගන්න තමයි අපි මේ විදිහට සීනි කැරමල් කරලා ගන්නෙ. මේ තියෙන්නේ විනාඩියකට විතර පස්සේ දැන් සීනි ටික හොඳට කැරමල් වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී අපි මේකට වතුර එකතු කරන්න ඕන. මම වතුරත් මේස හැඳි දෙකක වගේ ප්‍රමාණයක් එකතු කරගෙන හොඳට මේ ටික දිය වෙනකන් කලවම් කරගන්නවා. මේ විදිහට හොඳට දිය වුණාට පස්සේ අපි මේක ලිප් ඕෆ් කරලා පැත්තකින් අරන් තියා ගන්නවා. අපිට මේ කැරමල් කරගත්ත සීනි ටික ඕන වෙන්නේ අවසානෙට. ඊළඟට අපි කරන්නේ මේ වගේ භාජනයක් ලිපෙන් තියලා අපි ගන්න පොල් වතුර ටික හොඳට පෙරා ගන්න එක. ඊට පස්සේ අපි මේ පෙරාගත්ත පොල් වතුරයකටම අපි ගන්න සීනි ටික එකතු කරනවා. මම මෙතන පොල් වතුර ලීටරයකට සීනි ග්‍රෑම් 150ක ප්‍රමාණයක් තමයි අරන් තියෙන්නේ. ඊට පස්සේ ලිප ඔන් කරලා අපි මේ සීනි ටික හොඳට දිය වෙනකන් සාමාන්‍ය ගින්දරේ රත් කර ගන්න ඕන. දැන් මේ වෙලාවේදී සීනි ටික හොඳට දිය වෙලා තියෙන්නේ. සීනි ටික දිය කරගත්තට පස්සේ මේ වගේ පාටක් තමයි තියෙන්නේ. අපි දිගටම මේ විදිහට සාමාන්‍ය ගින්දරේ හැඳි ගන්න ඕනි. මම ඔයාලට ආයේ පැය භාගයකට විතර පස්සේ පෙන්නන්නම් කොහොමද මේකේ පාට තියෙන්නේ කියලා. මේ තියෙන්නේ හරියටම පැය භාගයකට පස්සේ. දැන් කලින් තිබ්බට වැඩිය පාට ටිකක් වැඩි වෙලා තියෙන්නේ. තාම මේ පැණි එක හරි පදමට ඇවිල්ලා නැහැ. අපි මේ පැණි එක හරි පදමට එනකන් හොඳට හැඳි ගා ගන්න ඕනේ. දැන් මේ තියෙන්නේ හරියටම පැයකට පස්සේ පැණි එක. මේ වෙලාවේදී පැණි එකේ පාට වෙනස් වෙලා තියෙන්නේ. ඒ වගේම පැණි එකේ පදමත් දැන් හරි. මේ වෙලාවේදී අපි මේ විදිහට අතේ චුට්ටක් ගාගෙන ඇඟිලි දෙක පොඩ්ඩක් ඇලෙනවද කියලා බලන්න. ඒ පදම තමයි හරි පදම. දැන් අපි මේ වෙලාවේදී අපි අර කලින් කැරමල් කරගත්ත සීනි ටිකත් මේකටම එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. දැන් බලන්නකෝ ඒ කැරමල් කරගත්ත සීනි එක දිය කරගත්තට පස්සේ පැණි එකේ පාට ලස්සනට එනවා. මේ වෙලාවේදී ලිප ඕෆ් කරලා අපි මේ පැණි එක හොඳට නිවෙන්න තියා ගන්න ඕන. මේ පැණි එක නිවුණට පස්සේ අපිට මේක පිරිසිදු බෝතලයකට දාලා තියා ගන්න පුළුවන්. මම මේ ගත්ත පොල් වතුර ලීටරෙන් පැණි කාලක වගේ ප්‍රමාණයක් තමයි හදාගන්න පුළුවන් උනේ. ඔයාලත් මේ විදිහට පොල් වතුරෙන් පැණි හදලා බලන්න. හදලා බලලා අපිටත් කොහොමද කියලා කියන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.